ආදරණීය දවසක් ඔයාලා හැමෝටම. ආදරේ ඇත්තටම ආදරේ කියන්නේ අපි සොයන දෙයක්ද? නැතිනම් අපි තුලින් උපදින ශක්තියක්ද? ඉතින් අද ඔයාට මේ වීඩියෝ තුලින් හඳුන්වා දෙන්නේ හදවත සුව කරන ආදරේ නැවත නැවත මතක් කරවන මහා දේවදූත චාමුවෙල් ගැන. දේවදූත චාමුවෙල් කියන්නේ දේව ආදරය දකින තැනැත්තා යන ආර්ථය ඇති මහා දේවදූතයෙක්. ඉතින් ඔහුගේ කාර්යය තමයි ඔබටම ආදරය කරන්න උදව් කරන ශක්තිය ලබා දීම. ආදරය, කරුණාව, සමාධිය, සම්බන්ධතා සුව කිරීම, පවුල, මිතුරන් සහ ආදර සබඳතා තුල ඇති ගැටලු සමතයකට පත් කර ගැනීමට මඟ පෙන්වීම. අහිමි වූ දේ සොයා ගැනීමට මඟ පෙන්වන මහා දේවදූතයා ලෙසද සැලකේ. ඒ වගේම මේ මහා දේවදූතයාගේ ශක්ති වර්ණය තමයි රෝෂ වර්ණය. එහෙම නැතිනම් රෝස ආලෝකය. මෙම රෝස ආලෝකය තුලින් නියෝජනය කරන්නේ ආදරේ, කරුණාව, මෘදු බව සහ හදවත සුව කිරීම. ඒ වගේම මේ මහා දේවදූතයාගේ මේ ආලෝකය ඔබේ හදවත වටා පිරිසිදු වෙමින් කෝපය, වෛරය, අතීත වේදනා සෙමින් දියකර හරිනවා. වගේම ඔබටම ආදරය කරමින් ධනාත්මක ජීවිතය පටන් ගැනීමට මඟ පෙන්වනවා. ඉතින් ඔයාටත් ආදරය ලබා ගන්න ඕන නම්, ආදර සම්බන්ධය නැවත ගොඩනගා ගන්න ඕන නම්, නැති වුණ විශ්වාසය නැවත ගන්න ඕන නම්, චාමුවෙල් නාමය නිශ්ශබ්දව හදවතින් කැඳවන්න. මතක තියාගන්න, ඔහු ඔබට බලෙන් කිසිම දෙයක් ලබා දෙන්නේ නැහැ. ඔහු කරන්නේ ඔබට ඒ දේ අවශ්‍ය නම් විතරක් ඔහුගේ උදව් සහ මඟ පෙන්වීම විතරයි. ඉතින් ඔබට ඔහුගේ උදව් මඟ පෙන්වීම අවශ්‍ය නම් මෘදු ලෙස මොහොතක් ඇස් වසා ගන්න. මෙසේ පවසන්න, මහා දේවදූත චාමුවෙල්, මගේ හෘදයට ආදරය, කරුණාව, සාමය පුරවන්න. මටමත් අන් අයට සමාව දෙන්න, ආදරය දෙන්න, මට ශක්තිය දෙන්න. ඉතින් ඔයා ආදරය සොයන කෙනෙක් නම් ආදරය පතුරන්න. මේ මහා දේවදූතයා ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ එපමණයි. ඉතින් මෙම වීඩියෝ ඔබට සැනසෙල්ලක් ගෙන ආවනම් ආදරෙන් ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ආශිර්වාද ලැබේවා.